ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම ඉතින් යාළුවනේ ඔන්න ගොඩක් කාලයකට පස්සේ තුසී ප්‍රදීප් මගේ YouTube channel එකට අලුතෙන් වීඩියෝ එකක් දානවා. මොකද මම මේ දවස්වල ඉන්නේ ලංකාවේ. ඒක නිසා එහි තියෙන වැඩ කටයුතුත් එක්ක වීඩියෝ එකක් දාන්න පරක්කු වුණා. ඉතින් දැන් හැම සතියෙන් සතියටම මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් බලන් ඉන්න අරාබි වචන ඉගෙන ගන්න මගේ channel එකත් එක්ක. දැන් එහෙට යන්න. දැන් එහෙට යන්න. රෝ ඇල්හීන් හීනාක්. රෝ ඇල්හීන් හීනාක්. මට අද ඕන නැහැ. මට අද ඕන නැහැ. මයිබි එලියුම්. මයිබි එලියුම්. මේ විදිහට වාඩි වෙන්න. මේ විදිහට වාඩි වෙන්න. ඉජ්ලිස් කිදා. ඉජ්ලිස් කිදා. මගේ වැටුප කීයද? මාගේ වැටුප කීයද? කම් රතීබ් ආනා. කම් රතීබ් ආනා. ඒක කොහොමද ගේන්නේ? ඒක කොහොමද ගේන්නේ? කේෆ් ජීබි හාදා. කේෆ් ජීබි හාදා. ඒක කොහොමද ගේන්නේ? කේෆ් ජීබි හාදා. මම තවම කෑවේ නැහැ. මම තාම කෑවේ නැහැ. ලිස්ස මාපි අකිල් ආනා. ලිස්ස මාපි අකිල් ආනා. ලිස්ස කියන්නේ තවම කියන එක. මාපි අකිල් ආනා කියන්නේ මම කෑවේ නැහැ. ඔයා ඒක පිරිසිදු කරාද? ඔයා ඒක පිරිසිදු කරාද? සවි නදීෆ් එන්ති හාදා. එන්ති කියන්නේ ගෑනු කෙනෙක්ගෙන් අහන්නේ. ගෑනු කෙනෙකුට එන්ති කියලා තමයි කතා කරන්නේ ඔයා කියනකොට. ඔයා ඒක පිරිසිදු කරාද? සවි නදීෆ් එන්ති ආනා. හෙට ගොඩාක් දුර යනවා. හෙට ගොඩාක් දුර යනවා. බුක්රා රෝ බයිද්. බුක්රා රෝ බයිද්. එයා කිව්වා හුවගුල්. හුවගුල් මගේ ළමයින්ට සනීප නැහැ. තබා නානා උලාත්. ඒක කොහෙද තිබ්බේ? ඒක කොහෙද තිබ්බේ? වේන් කල්ලි හාදා. වේන් කල්ලි හාදා. මට අද සනීප නැහැ. මට අද සනීප නැහැ. එලියොම් ආනා තබාන. එලියොම් ආනා තබාන. මරීත් කියලා කියන්නත් පුළුවන්. මරීත් කියන්නේත් ඒක තමයි. තබාන කියන්නේ අර මහන්සි ඒක අර රටවල් අනුව තමයි වෙනස් වෙන්නේ. සමහර රටවල් වල තබාන කියනවා සනීප නැති එකට. මරීත් කියන්නේ සනීප නැහැ. ඒ කියන්නේ අසනීපයි කියන එක. කරුණාකර එන්න. කරුණාකර එන්න. තාල් ලව්ස මහත්. තාල් ලව්ස මහත්. ඔයා අසනීපෙන්ද? එන්ත මරීත්? එන්ත මරීත්. ඔයා අසනීපෙන්ද? මොනාද ඕනේ? මොනාද ඕනේ? ශුනු එප්කා. ශුනු එප්කා. මොනාද ඕන? ශුනු එප්කා. ඒබි කියලා කියන්න පුළුවන්. එප්ක කියන්නේ ඕනද ඒ වගේ. මේක කාටද? මේක කාටද? මින් හාදා. මින් හාදා. මේක කාටද? මින් කියනවා මිනු කියලා කියන්නත් පුළුවන්. යාළුවනේ ඔන්න ඔහොමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ඔයාලා නිකන් ඉන්න එපා. වීඩියෝ එක බලන ගමන් ඔයාලට අවශ්‍ය වචන ලියා ගන්න. පොතක පෑනක් අරගෙන ලියා ගන්න. ඒ කියන්නේ ඔයාලා වැඩ කරන ස්ථානය අනුව ලියලා පාඩම් කරන්න. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන කල ඔයාලට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.